උපුටා ගැනීම LTTE සංවිධානයට එරෙහිව යුද්ධ කිරීමට තීරණය කළේ එකල ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා වූ මමය. Wait a minute. Who are you? සෝමවංශ ඉවරලාවේ ජනතා විමුක්ති පෙරමුණ අපිට උදව් කරානේ මට පළවෙනි ජනාධිපතිවරණයේදී මට උදව් කරා. එතකොට සාකච්ඡාවකදී ඇවිල්ලා ඔය හැවිලාම කියනවා ගහන්න. ඉතින් අන්තිමට මට අහන්න ඕන මොකෙන්ද ගහන්නේ කියලා. එහෙම අපි තීරණය කරලා පස්සේ ඔබ දන්නවා මහින්ද රාජපක්ෂ සමග අපි සාකච්ඡාවක් ගියා. ත්‍රස්තවාදේ පරාජය කරන්න කියලා ඉල්ලුවාම ඔහුට නැති දේවල් ගැන කිව්වා. මම මේක කියන්නේ ඒ වචන එහෙම. කියන්නේ මට අවසර දෙනවද? ඔව්. ලබ්බෙන්ද ගහන්නේ කියලා හැව්වේ. ඔබ ඒකට පිළිතුරු දුන්නා මං හිතන්නේ කාලේ රැස් දුන්නා මම කිව්වා එතකොට එතුමාට පුළුවන් නම් එතුමාගේ සේවක පිරිස ඉදිරියේ පහත් වෙන්න රටේ ජනාධිපති හැටියට මට කරන්න දෙයක් නැහැ. මම පහත් වෙන්නේ නැහැ එහෙම. ඒ වගේම තමයි මම මගේ පක්ෂයේ අභිමානය පවත්වන්න ඕනේ. ඒගොල්ලෝ ඉස්සරහා මටත් මේකට උත්තර දෙන්න බෑ. ඒක නිසා මට කියන්න සිද්ධ වෙනවා තීන ලබ්බෙන් ගහන්න. තීන ලබ්බෙන් ගහන්න තව ලබු හොයාගමු කියලා වෙනවා පස්සේ. මේවා ඇත්ත ඉතිහාසය මේ රටේ ඉතිහාසය. එහෙම කියන්න පුළුවන් අභිමානයක් අපිට තියෙනවා. අපේ අභිමානය අපි ආරක්ෂා කරගන්න ඕනේ මේ රටේ ජනතාව වෙන්නේ. ඒක තමයි ජනතාව තමයි අපිට දුන්නේ මේ අභිමානය. මේ ශක්තිය වෙන මොකද්ද අපිට තියෙන ශක්තිය? අමරසිංහට තියෙන ශක්තිය මොකද්ද? මේ පක්ෂයේ දීපු ශක්තිය තියෙන වෙන මොකක්වත් නැහැ. පැහැදිලිවම අපි විතරයි හෙල්ලෙන්නේ නැතුව හදිසි නීතියට පක්ෂපාතී වෙන්නේ. ත්‍රස්තවාදයට එරෙහිව පියවර ගන්න පක්ෂපාතී වුණේ නොකඩවා මහින්ද රාජපක්ෂත් නෙමෙයි. ජනතා විමුක්ති පෙරමුණ විතරයි. සොල්දාදුවෝ අපේ සෙබලියන් විරෝධාරෝ සෙබලියන් ජීවිත පරිත්‍යාග කරද්දී ඒක නිසා මහින්ද රාජපක්ෂට කිසිම අයිතියක් නෑ අද ඒ ගරුත්වය ගන්න. කොට සාකච්ඡාවකදී ඇවිල්ලා ඔය හැවිලාම කියනවා ගහන්න. ඉතින් අන්තිමට මට අහන්න ඕන මොකෙන්ද ගහන්නේ කියලා.